පරිසරයේ ලස්සන අද යන්න ඕනි ගනිදුගේ ගෙදර පැත්ත ගිහින් එන්න. ගනිදු ඔයා දෙන්නේ නැද්ද සෙල්ලම් කරන්න? හෂෙන් ඇයි කියලා අහන්නේ අද යන්නේ නැද්ද සෙල්ලම් කරන්න? යන් මාත් ඔයා එනකම්මයි හිටියේ. හරි එහෙනම් දැන් දෙන්නම යමු. යන් නිදුයි හෂේනුත් එනවා කිව්වා වත්ත පහලට සෙල්ලම් කරන්න. මමත් යන්න ඕනේ යාලෙන්න කලින්. හරිම ලස්සනයි නේද? ඔව් ඇඟට හුළඟකුත් වදිනවා. ඒක නෙවෙයි මිතුලිත් අදිනවා කිව්වා සෙල්ලම් කරන්න. කොයි තින්තාම නෑනේ. එයි දැන්. තව ටිකක් බලමුකෝ. කොහොනේ තව ආවේ නෑනේ. ඒක තමයි අද එන්නේ කේ මං හිතන්නේ. ඔව් එයා දෙන්නේ. අපි දෙන්න විතරක් සෙල්ලම් කරමු අදට. අපි දෙන්න විතරක් අදට සෙල්ලම් කරමුකෝ. අපෝ මලීසියා එනවා. කොහෙද? අර එන්නේ. අපි දෙන්න ටක් ගාලා ගෙදර දුවමු. ඔව් මං නම් කැමතිම නෑ යාට. අපි යන් ඉක්මනට. දුවමු. ඉක්මනට යන්න. අර එන්නේ ගනිදු හසෙනුයි නේද? ඒ දෙන්න සෙල්ලම් කරන්න ඇවිත් වගේ. මමත් යන්න ඕනේ එතනට. එතකොට යාලා මාවත් සෙල්ලමට ගනි. අනේ අර දෙන්න මාව දැකලා එකපාරටම දුවන්න පටන් ගත්තේ. ඒ දෙන්න කැමති නැතුව ඇති මාව සෙල්ලමට ගන්න. කමන්නේ. ඒ දෙන්න කැමති නෑනේ මාව සෙල්ලමට ගන්න. මං ගෙදර යනවා. පව් නේද මලීෂ? අයියෝ එහෙම කියන්නේ මට නම් ඌව පෙන්වන්න බෑ. ඒක ඇත්ත. ඒ උනාට එයා එන්නේ නැත්තේ අපිත් එක්ක සෙල්ලම් කරන්නනේ. ඔව් නේද? පව් තමයි. එයා විහිට හම්බුනාම අපි එයාගෙන් සමාව ඉල්ලගමු. ඒක හොඳ වැඩක්. අපි හෙට එයාගෙන් සමාව ඉල්ලගමු. එහෙනම් හෂෙන් මම ගෙදර යනවා. ඔයත් යන්න. හරි බයි. මමත් ගෙදර යනවා. හෙට හම්බුවෙමු. බයි. මොකද පුතේ කෑ ගහන්නේ? තාත්තේ මට හරිම සීතලයි. පුතේ මේ නත්තල් කාලෙට කොහොමත් සීතලයි තමා. ඇයි තාත්තේ නත්තල් කාලෙට විතරක් සීතල? හායි කොහමද? අම්බෝ ඔයාට සීතල නැද්ද? නෑ මට නම් සීතල ඩිංගක්වත් නෑ. තාත්තේ මෙයාට සීතල නෑ කියනවා. එහෙම තමයි පුතේ සමහරුන්ට සීතල දැනෙන්නේ නෑ. ඇයි තාත්තේ සමහරුන්ට සීතල දැනෙන්නේ නැත්තේ? අනේ මන්දා සමහරුන්ට නම් සීතල දැනෙන්නේ නෑ. මේ මට වගේ. මේ අපි සෙල්ලමක් කරමුද? මොකක්? මේ සීතල? කමන්නේ අයි සීතල උනාට මොකද? අදට සෙල්ලමක් කරමු. අම්මෝ මට නම් බෑ මට සීතලයි මං ගෙදර යනවා. තාත්තේ අපි ගෙදර යමු. හරි යන් දැන් යන් දෙන්නම එන්න යන්. මේ ඔයත් එන්න යන් අපේ ගෙදර. හරි අපි ගෙදර යන්. අපි ගෙදර ගිහින් ගේ ඇතුළට වෙලා සෙල්ලමක් කරමු. බලමුකෝ. හරි දෙන්නම එන්න ගෙදර යන්න. කොයි ඉතින් එන්න? මේ එනවා තාත්තේ. මේ මං නම් යනවා. ඔයත්